විශේෂයෙන්ම මැද පෙරදි ගාස්ත්‍රයේ වැති තිබුණු ගැටුම්කාරී තත්ත්වයක් ඒ වගේ මේ ගැටුම්කාරී තත්ත්වයේ යම් සිදුවීම් ශ්‍රී ලංකාව ආසිත සිදුවීම් පිළිබඳව අපේ ස්ථාවරයේ සහ අපි රැගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු ඔබට ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ ගැටුමදීත් සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය අපේ භූමිය අපේ මුහුදු කලාපයන් අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ තමයි අපේ ස්ථාවරය. නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි ගනු ලැබූ ක්‍රියාමාර්ග අපි කරනු ලැබූ ප්‍රකාශයන් මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තමයි අපි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ අනුව තමයි ඉරානයේ මේ නෞකාවන් දෙකක් පිළිබඳ ප්‍රශ්න මතුවී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවය. හැබැයි ඒ වගේම අපි ජාතියක් ලෙස රාජ්‍යයක් ලෙස කිසිසේත්ම මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මානුෂවාදය මනුස්සත්වය අපි අංක එකට තියෙනවා. එනිසා අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ මනුස්සත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිලීමක් ලක් කරන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයකට ගත යුතු ඉතාමත් හොඳම ප්‍රතිපත්තිය. අපි ප්‍රතිපත්තියෙන් වලින් කටයුතු කරනවා. ඒ අනුව තමයි පහුගිය 26 වෙනිදා ඉරානය රාජ්‍ය විසින් අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නාවික යාත්‍රා 3ක් අපේ වරායන්ට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 කියන දින හතර තුල තාම ලැබිලා නැහැ දින හතර. මාර්තු 9 සහ 13 කියන දින හතර තුල අපේ වරායට ප්‍රවිෂ්ඨ වීම සඳහා අපෙන් අවසර ඉල්ලුවා. ඒක හැඳින්වුවේ ගුඩ්විල් විසිට් එකක් කියලා. සහයෝගිතා වර්ධනය කරන සංචාරයක නිරත වෙන්න උන් අපෙන් ඉල්ලා සිටියා. අපි සොයා බලනකොට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ නමුත් ඔබ තමයි රැඳිලා තිබුණේ. ඒතර ඔබ කවුරුත් දන්නවා සහයෝගිතා සංචාරයක් ඒ විදිහට සිදුවන්නේ නැහැ. ඒකට අවශ්‍ය විශාල ක්‍රියාපටිපාටින් තියෙනවා. එනිසා අපි ක්‍රියාපටිපාටින් අධ්‍යයනය කරමින් හිටියා. ඒ අතරතුර 27 වෙනිදා අපිට වාර්තා කරා අයිරිස් දැන් අපි දැනට අද අපි බාරයට අරන් තියෙන නෞකාවේ එක් නාවිකයෙක් එම නැවේ තුල වැටිලා යම් ආපදාවට ලක් වෙලා තිබෙනවා අපිට වාර්තා කරා. ඒ නිසා අපෙන් ඉල්ලා හිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානසික අවශ්‍යතාවයන් සඳහා ගොඩබිමට රැගෙන එන්න. අපේ නාවික හමුදාව සහ අපේ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා එක්කෙනෙක් ඒ ආබාධයට ලක් වූ කෙනා අනිත් කෙනා උඩ රැකවරණ දෙන්න නිලධාරියෙක් තමයි උන් ඉල්ලා සිටින්නේ. ඒ දෙදෙනාම අපි ගොඩබිමට ගෙනාවා. ගෙනලා අවශ්‍ය කරන වෛද්‍ය කටයුතු යොමු කරා. මේ අතරතුර තමයි 4 වෙනිදා අපිට වාර්තා වුණා 4 වෙනිදා පාන්දර 5යි විනාඩි 8 සහ 5යි විනාඩි 34 අපේ ජාතික ජල තීරයෙන් ඔබ්බේ ආසන වශයෙන් ගත්තොත් ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් අපට ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරා. ඒ අනුව අපේ නාවික හමුදාවත් විශේෂම ගුවන් හමුදාවත් විශාල මෙහෙයුමක නිරත වුණා. ඒ මෙහෙයුම අනුව ඒක තමයි මම කිව්වේ අපි මධ්‍යස්ථ වගේම අපි මානසිකයි. අපි මානවවාදී.
එනිසා අපි දන්නවා ජීවිත විශාල ප්‍රමාණයක් අනතුරට ලක් වී තිබෙන බව. එන අපේ නාවික හමුදාව අපේ ගුවන් හමුදාව ශනිකව වේගයෙන් මැදිහත් වී එහිදී අපිට 32 දෙනෙක් මුදවා ගැනීම හැකියාව ලැබුණා. තව 84ක් මලසිරු අපිට ලැබුණා. අපි මලසිරු 84ත් ඒ වගේම තුවාලකරුවන් 32ත් අපි ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් ඔබ දන්නවා අපි කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගන්න බව. දෙවනුව තමයි දැනට මේ සාකච්ඡාවට බඳුන් වෙන නෞකාව විශේෂයෙන්ම එම නෞකාව අපි හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එම නෞකාව ඊයේ 4 වෙනි දින අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරා 4 හා 5 කියන දෙදින තුල අපේ වරායකට සේන්දු වීමට අපිට අවසර ලබා දෙන්න කියලා. 4 හෝ 5. ඊට අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. කොහොමද කළ යුතු වන්නේ අපි සාකච්ඡා කරමින් හිටියා. අපේ විදේශ අමාත්‍යතුමා ඉරානයේ විදේශ අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම තානාපති කාර්යාලය අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. ඒ වගේම තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිතයන් සමග අපේ ආරක්ෂක අමාත්‍යාංශ සාකච්ඡා කරමින් හිටියා. මොකක්ද අපි ගත යුතු ක්‍රියාමාර්ග කියලා. අනතුරුදී ඔවුන් දැන්නුවා ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. ඒ අනුව අපි සාකච්ඡා අරගෙන තිබුණා. ඒ සාකච්ඡාවලින් අපි කොහොමද අපි කටයුතු කරන්න ඕනකම තිබෙන්නේ මේ අපේ දැන් අපේ ජාතික ජල තීරය තුල. ඒ වගේම අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් නාවික යාත්‍රාවක් එක් යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. ඒතර මධ්‍යස්ථ රාජ්‍යයක් කවර ආකාරයෙන්ද එවැනි නෞකාවක් පිළිබඳ කටයුතු කරන්නේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය 1907 දී හේග් සම්මුතිය මේ ආදී සම්මුති වලින් අපිට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔවුන්ට දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. හොඳින් තේරුම් ගත යුතුයි මේ සාමාන්‍ය තත්වයක් නොවේ. මධ්‍යස්ථ රාජ්‍යයක එක් පාර්ශ්වයක නැවක් අපේ වරායන් සඳහා ඒම සඳහා කරලාද ඉල්ලීමක්. එතකොට ඒක අපි සැලකිලිට භාජනය කර යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥාප්තින් සහ ජාත්‍යන්තර මැදීම් අනුව.